නිදහස් චතුරස්‍රය නිදහස් දිනය සිහිගන්වමින් ඉදිකෙරුණු නිදහස් අනුස්මරණ ශාලාව කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ. 1948 වර්ෂයේ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු එම නිදහස දිනා ගැනීම නිමිත්තෙන් ඒ ඉතිහාසය සංකේතවත් කරන්නට මේ නිදහස් චතුරස්‍රය ගොඩනගා තිබෙනවා. අපේ රටේ පළමු නිදහස් සුළෙල පවත්වන්නට නිදහස් මන්දිරයක් තිබී නොමැත. ලංකාවේ ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායක මහතා මෙය ඉදිකිරීමේ මුල්ම අඩිතාලම සකස් කළේය. එයට සුදුසු භූමියක් තෝරාගෙන 1949 පෙබරවාරි 4 වනදා නිදහස් මන්දිරය සඳහා මුල්ගල තබා ඇත. මහනුවර මකුල්මඩුවේ ආකෘතියට සමාන තේජවන්ත පෙනුමැති ගොඩනැගිල්ලක් සැලසුම් කර ඇති අතර ඒ සඳහා ගෘහ නිර්මාණ ශිල්පීන් 8 දෙනෙකු සහභාගී වී ඇත. රජයේ වැඩ දෙපාර්තමේන්තුව විසින් ඉදිකිරීමට යෝජිත නිදහස් අනුස්මරණ ශාලාවේ වැඩ කටයුතු අතරවාරයේ ඩී.එස්. සේනානායක මහතා මරණයට පත්වීමත් සමග ඉදිකිරීම් කටයුතු නතර වුණි. අයාලි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අගමැති වීමත් සමග ඉතිරි වැඩ නිම කරවා 1957 පෙබරවාරි 4 වන නිදහස් සුළලේදී මෙය විවෘත කර තිබෙනවා. ගොඩනැගිල්ලේ ආසන 400කට අධික සංඛ්‍යාවක් පැනවීමේ හැකියාව හා විවෘත භූමියේ 25000ක් වූ ජනතාවට රැස්වීමට ඉඩකඩ තිබෙනවා. ගොඩනැගිල්ලට පිවිසීමට ප්‍රවේශ දෙකක් තිබේ. කොරවක්වලින් යුත් පියගැටපේලි යුගලක් තනා තිබේ. මන්දිරය වටා ඇති 4 දිශාව වෙත නෙත් යොමු වූ සිංහ රූප තුළින් ශ්‍රී ලාංකීය අභිමානය සංකේතවත් කරනවා. මෙහි ඇති කැටයම් කළු ගලින් නිමවා ඇති අතර සිංහලයාගේ ඉතිහාසය විදහා දක්වන සිද්ධීන් චිත්‍රයට නගා තිබෙන අයුරු දකින්නට පුළුවන්. රට ජාතිය වෙනුවෙන් හඩනැගූ ඒ අභීත රාජ්‍ය නායකයා වූ ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුවක්ද නිදහස් මන්දිරය ආසන්නයේ ඉදිකර තිබෙනවා. 1983 අප්‍රේල් මාස 20 වන දින රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයකට අනුව නිදහස් චතුරස්‍රය සංස්කෘතික හා කලා අමාත්‍යාංශයට පවරා දී තිබෙනවා. මෙය වෙන්න පවතින්නේ නිදහස් අනුස්මරණයට පමණක් නොවේ වෙනත් රාජ්‍ය කාර්යයන් සඳහාද මෙය ප්‍රයෝජනයට ගන්නවා. මුළු මහත් ලෝකයේම ගෞරවයට ප්‍රාප්ත වන ජාතික ස්මාරකයක් වන නිදහස් මන්දිරය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල ප්‍රමාණයක් මේ ස්ථානයට පැමිණෙනවා. අද මම ඔබට තොරතුරුගෙන ආවේ නිදහස් චතුරස්‍රය පිළිබඳවයි. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වනතුරු ඔබට සුබ සතියන්තයක්.